ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් ඔයාලට වටින වීඩියෝ එකක් අරන්ලයි මම ඔයාලව බලන්න ආවේ. උදෙන්ම නැගිටලා ඇඳ අස් කරලා ඉක්මනින්ම මුහුණ සෝදගෙන අලුත් ඇඳුමකුත් දාගත්තා. වැස්ස දවස් කියන්නේ අපිට ගොඩක් කම්මැලි දවස්නේ. ඉතින් උදෙන්ම නැගිටලා දවස පටන් ගත්තම අපිට ඒ කම්මැලිකම මගහැරව ගන්න පුළුවන්. මගේ වීඩියෝස් බලන ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වුණත්, ගෙදර ඉන්න කෙනෙක් වුණත්, දරුවොත් එක්කන් ලොකු කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත්, කාන්තාවක් විදියට, ගැහැණු ළමයෙක් විදියට අපි හැමෝම ගොඩක් කැමති ලස්සනට පිරිසිදුව ඉන්න. ලස්සන පැහැපත් සමකට අපි හැමෝම කැමතිනේ. දැන් ඕනි තරම් වයිට්නින් ක්‍රීම් තිබුණත් ඒවායේ මිල ගොඩක් අධිකයි වගේම බ්ලීචින් නිසා අපේ හැම විනාශ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ගෙදරදීම හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් සීරම් එකක් ගැන. මේක ටීනේජ් ඔයාට විශේෂයි කිව්වේ. මේක හදලා සතියක් ඔයාට ෆ්‍රිජ් එකේ තියාගෙන හැම දවසකම පාවිච්චි කරන්න පුළුවන්. ඉස්කෝලේ යන ඔයාට හැමදාම මේ දේවල් හදන්න අමාරුයිනේ. ඉතින් මේක හදලා තියාගෙන හැම දවසකම ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම ගාපු පළවෙනි දවසේම ලොකු වෙනසක් ඔයාට දැක ගන්න පුළුවන්. මම ඔයාට කියන්නම් මේක හදාගන්න විදිය. බීට්රූට් ගෙඩියක් අරගෙන ඒක චූටියට කපාගෙන හරි ග්‍රයින්ඩ් කරගෙන හරි ඒක ඔයාට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. එහෙම නැතිනම් මං වගේ කොටා ගන්නත් පුළුවන්. ඊට පස්සේ බීට්රූට් යුෂ ටික අරගෙන ඒකට ඔයාට ස්වභාවික කෝමාරිකා හරි ඇලෝවේරා ජෙල් එකක් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ දෙක හොඳට මිශ්‍ර කරගෙන ඔලිව් ඔයිල් හරි තල තෙල් හරි ඔයාට දාගන්න පුළුවන්. මේ තෙල් ಜಾති දෙකම ඔයාට බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. මේක ඔයාට හවස් වරුවක හරි රාත්‍රී වෙලාවක හරි ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි ගෙවන කාර්යබහුල ජීවිතය ඇතුලේ අපිට වැඩිපුරම මගහැරෙන කෙනා තමයි තමන්ව. අනිත් අය වෙනුවෙන් තමන්ගේ වගකීම් උපරිම ඉටු කරන කාන්තාවන්ට වගේම ඉගෙනීම වෙනුවෙන් උපරිම මහන්සි වෙන ඉස්කෝලේ යන ගැහැණු ළමයෙක්ටත් තමන් වෙනුවෙන් වෙන් කරන්න නම් පුංචි කාලයක්වත් නැති තරම්. අපේ මේ 20-30 වයස තියෙන්නේ හරිම පුංචි කාලයක්. ඒ වගේම හරිම පුංචි ජීවිත කාලයක් ලැබුණු අපිට පුළුවන් නම් අපිව ලස්සනට පිරිසිදුව තියන්න. ඒක කොයිතරම්නම් වටිනවද? ඔයාලට හිතෙන්න පුළුවන් අපිට දවසේ වැඩ ටිකවත් කරගන්න වෙලාවක් නැතිකොට ලස්සන වෙන්න කාලයක් කොහෙන්ද කියලා. ඉතින් මේ වගේ ට්‍රීට්මන්ට්ස් අපිට පුළුවන් සතියක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න. ඒක අපිට ආලේප කරගෙන වෙන වැඩක් කරලා පුංචි වෙලාවකින් වොෂ් කරන්න පුළුවන්. උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියනවනේ. ඉතින් තමන්ට ආදරය කරන්න පටන් ගත්තම අවිවේකී බව කියන්නේ නිකන් වචනයක් විතරයි. ඔයා වෙනුවෙන් කරන කිසිම දෙයක් නාස්තියක් කියලා හිතන්න එපා. ඔයා ලස්සනට ඉන්නවා කියන්නේ ඔයාට ආදරය කරනවා කියන එකයි. තමන්ටම ආදරය කරන්න පටන් ගත්තාම ජීවිතේ ලස්සන වෙන්නේ ඉබේටම. තමන්ටම තමන් ගැන ආදරයක් ආසාවක් ඇති වෙනවා. සතියට දවස් 2ක් හරි ඔයා වෙනුවෙන් ඔයාට වෙන් කරන්න පුළුවන් නම් ඔයාට මේ දැනෙන හැඟීම වෙනස දැනගන්න පුළුවන් වෙයි. මං ඔයාට කියන්නම් මේ හදන බීට්රූට් සීරම් එකෙන් ඔයාට තියෙන වාසි මොනවද කියලා. සමට රෝස පැහැයක් ගන්න, මූණේ ඩල්නස් එක අඩු කරගන්න, පිරිසිදු හමක් ලබා ගන්න, ඔයිල්නස් ගතිය අඩු වෙන්න වගේම ඇක්නි පිම්පල්ස් වලටත් මේ බීට්රූට් හරිම හොඳයි.
බීට්රූට් වල අපි බාහිරින් ගන්න පෝෂක ගොඩක් තියෙනවා. විටමින් B9, විටමින් C, අයර්න්, පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂක ගොඩක් මේ බීට්රූට් වල තියෙනවා. මම ඔයාට කිව්වනේ තමන්ටම ආදරය කරන්න කියලා. ඔයාට කවදා හරිම හිතිලා තියනවද මට කවුරුවත්ම ආදරේ නෑ කියලා? අපි හැමදාමත් අනිත් අයගේ අවශ්‍යතාවයන්ට පමණක් ප්‍රමුඛත්වය දීලා තමන්ව අමතක කරනවා. අපි දවසට එක වතාවක්වත් මටම ආදරෙයිද කියලා අහනවද? නැහැ නේද? සමහර අයට හිතෙයි මොන විකාරයක්ද ඒ කියලා. හැබැයි තමන්වම තේරුම් ගන්න එක, තමන්ගේම දුර්වලකම් පිළිගෙන ඒවට ආදරෙයි කියන එක, අනිත් අයගේ මතයට විතරක් තමන්ගේ වටිනාකම තීරණය කරන්න නොදෙන එක තමයි තමන්ට තමන් ආදරෙයි කියන්නේ. තමන්ට ආදරය කරනකොට අනිත් අයගේ වචනවලට ඔයාව වටන්නවත් රිද්දන්නවත් බෑ. ඉතින් මේ වගේ තමන්ටම ආදරය කරන එකම තමයි තමන්ව ලස්සනට පිරිසිදුව බලා ගන්නවා කියන්නේත්. නිදහසේ ඉන්න පුංචි වෙලාවක ඔයත් හිතලා බලන්න, ඇත්තටම මම මට ආදරෙයිද? මම කොහොමද මට ආදරය කරන්නේ කියලා. මගේ channel එකනොත් මම මේ දේවල් ඔයාලට අරන් එන්නම්. කෙමිකල් ප්‍රොඩක්ට්ස් වලට වඩා ගෙදරදීම හදන මාස්ක් එකක්, ස්ක්‍රබ් එකක්, ෆේස් පැක් එකක්, සීරම් එකක් ඔයාට දිගු කාලීන සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. ඔයාට මේ විදිහට බීට්රූට් ටික මූණේ ආලේප කරලා පුංචි වෙලාවක් තියලා වොෂ් කරන්න පුළුවන්. වොෂ් කරන පළවෙනි පාරෙන්ම ඔයාට මූණේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි. මේකට දාපු අමුද්‍රව්‍ය තුනෙන් ඔලිව් ඔයිල්, ඒ වගේම කෝමාරිකා කියන්නේත් අපේ හැමට ගොඩාක් හොඳ දේවල්. කෝමාරිකා මගිනුත් අපේ හැමේ තෙතමනය ආරක්ෂා කර දෙනවා වගේම අපේ හැමේ පැහැය තවත් දීප්තිමත් කරන්න කෝමාරිකා වලට පුළුවන්. ඒ වගේම ඔලිව් ඔයිල්, ඒ වගේම තල තෙල් මේ දෙකටත් අපේ සමේ පැහැය වැඩි කරන්න පුළුවන්. ටික වෙලාවකට පස්සේ සීතල වතුරෙන් ඔයාට අපේ මූණ වොෂ් කරලා දාන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රතිඵල මොන වගේද කියලා ඔයාට පළවෙනි ආලේපනයෙන්ම බලා ගන්න පුළුවන් කිව්වනේ. ඉතින් ටික වෙලාවකින් පස්සේ මේක වොෂ් කළාට පස්සේ ඔයාටම දැනේවි හැමේ අමුතුම සොෆ්ට් ගතියක් ඔයාට දැනෙනවා කියලා. ඉතින් මේ බලන්නකෝ මේ තියෙන්නේ වොෂ් කළාට පස්සේ මගේ මූණ. හරිම අමුතු දීප්තියක් මට නම් දැනෙනවා. ඒ වගේම හැමට දැනෙන සොෆ්ට් ගතිය වගේම සමේ පැහැය දීප්තිමත් වෙලා කියලා මට නම් දැනෙනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම මේ සීරම් එක try කරලා බලන්න. ඔයාගේ ප්‍රතිඵල කියන්නත් අමතක කරන්න එපා. ගැහැණු ළමේ කාන්තාවක් විදියට ලස්සනට පිරිසිදුව රූටීන්ස් හදාගෙන ඉක්මනින් ලස්සන වෙන විදිය වගේම ජීවිතයට වැදගත් දෙයක් අරගෙන තවත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.